මේ නිවාඩු දීපු දවසේ ඉඳන් මාර කම්මැලි කමක් නේද තියෙන්නේ බං. ඔව් බං සුද්දා. අපෝ මට නම් වසම වස කම්මැලි ඈ. කයියක් ගහන්නවත් කවුරුත් නැහනේ. කොහෙද ඉතින් උඹලවත් එනවයි අපේ ගෙවල් වල ඉතින් කයියක් ගහන්න. අයියෝ. උඹලා දෙන්න කියන කතාවත් ඇත්ත බං. දැන් ඉතින් මේ ඕ ලෙවල් විභාගෙ ඉවරිච්ච ගමන් ඉතින් කොහොමත් ඉතින් කම්මැලි තමයි ඉතින්. කරන්න වෙන දේකුත් නැහැ. මොනවා කියලා කරන්නද ඉතින් අන්න සමනය එනවා. ඕක ඉතින් සංචාරකයනේ. ඌ දැන් ආව ගමන් උගෙන් හොඳ කොහෙරි යන්න තැනක් තියනවද කියලා හරි වෙලා අපි යන් රෝමක් ගහන්න. ඕන තැනක් දන්නවා. ඌ සංචාරකයා. මචන්ලා කට්ටිය මොනා කල්පනා කර ඉන්නේ. කොහරි යන්නවත් අදහසක් තියනවද? ට්‍රිප් එකක්වත් ඔච්චර කල්පනා කර ඉන්නේ. ඔව් බං සමන්. මේ සුද්දයි මායි කතා වෙවි හිටියේ උඹ දන්න කොහේ හරි තැනකට ගිහිල්ලා පොඩි ආතල් එකක් දාලා පොඩි ට්‍රිප් එකක් වගේ එකක් ගිහින් එන්න. මොකෝ කියන්නේ යමුද? අදද? අද යමු. හරි සමන්. උඹ දන්න ඔය හොල්මන් ඉන්න ගෙවල් වගේ නැද්ද අපිට පොඩ්ඩක් ගිහින් බලන්න. හොල්මන් ඉන්න ගෙවල් වලට ගිහිල්ලා පොඩ්ඩක් ගිහිල්ලා බැලුවනම් පොඩි ආතල් දේවල් තියෙනවා. සමහරට ඔය පෞරාණික වස්තු වගේ දේවලුත් අපිට හම්බෙන්න පුළුවන් ඈ. හොල්මන් ගෙවල් නම් මන් තියෙනවා යමු. මේ ළඟපාත ප්ලේස් එකක් තියෙනවා. හැබැයි මේ ඔය ගෙවල් වල තියෙන ඒවා අල්ලන්න එපා ඈ. දන්නවනේ ඉතින් හොල්මන් කියන්නේ කවුද කියලා ඈ. මේ වන් හැබැයි මන්නම් කියන්නේ හොල්මන් බලන්න යන්න ඕනේ නෑ බං ඔය ගෙවල් වලට. මෙතන ඉඳන් උඹලගේ මූණ දිහා බැලුවමත් මට හොඳට හොල්මන් පේනවා. මම උඹට කිව්වා කියලා හිතාගෙන ඉන්කෝ ඈ. හරි යකෝ ආතල් එකක් දුන්නේ ඔකට ඔච්චර තරහ ගන්න එපා බං. මොකද්ද බං උඹලා? මේ බං සමන්. උඹ කොහොමද බං හරියටම කියන්නේ ඔය ගෙදර ඇත්තටම හොල්මන් ඉන්නවද කියලා? හොල්මන් ඔබ දැකලා තියෙනවද? නෑ බං සුද්දා. අපේ ඇටිකිත්ත කියලා තියෙනවලුනේ මේ ඔය ගෙදර හොල්මන් ඉන්නවයි කියලා. කවුද බං ඒ? එයත් හොල්මනක්ද? හරි මේ වැඩි කතා නැතුව යමන් බං අපි කට්ටිය. පරක්කු වෙනවා මෙතන රෑ වෙන්න ඉස්සෙල්ලා යන්නත් ඕනේ. ඔන්න මචල්ලා මේක තමයි මේ ගෙදර තියෙන සාලේ. යකෝ මේ ගෙදර සෝෆායි ටීවීත් තියෙනවනේ මේ පරණ හොල්මන් ගෙදරක් වුණාට. යකෝ මෙහෙමත් හොල්මන්ගේ මම දැකලම නැහැ. සමහර විට බම් මේ ගෙදර ඉන්න හොල්මන කඩේට ගිහිල්ලා සල්ලි දීලා ගන්න ඇති බං. අනේ මේ ගොන් කතා කියවන්න නැතුව වරෙන් ඉක්මනට මේ ගෙදර බලලා ලෑවෙන්න ඉස්සෙල්ලා යන්න. ඔව් මේ යමන් ඉක්මන් කරලා මේ ගෙදර බලලා යන්න. අපිට හුරු තැනකුත් නෙවෙයිනේ. ටක් ගාලා යමන්. බං මේ ගෙදර පිටින් පේන්නේ බං හරිම මූසල විදිහට උනාට ඇතුළ මාර ලස්සනයිනේ බං නේ. කවුරු හරි ඉන්නවා වගේ බං මේක අස් කරලා වගේ බං මේ ගෙදර තියෙන්නේ. කවුරු හරි ඉන්නවද දන්නේ නැහැ නේද බං. මොන පිස්සුද බං අවුරුදු ගාණක් තිස්සේ මේ ගෙදර කවුරුත් ඉඳලා නැල්ලු. හොල්මන් තමයි ඉන්නේ. ඒත් මටත් හිතාගන්න බැරි වෙලේ තමයි මේක අස්පස් කරලා කවුද කරේ කියලා. සමහරට බං ඒ හොල්මන්ගේ ළමයිවත් එවිල කරන්න නැති බං. ඕවා අපිට වැඩක් නැහැ. අපි මේ ගෙදර බලලා යම්මන් ටක් ගාලා මොකද්ද බං. ඒ මේ සමන් මේ පොඩ්ඩක් වරෙන්කෝ මේ උඹට පොඩි දෙයක් පෙන්වන්න තියෙනවා. ඇයි බං මොකද්ද සීන් එක? මට සිරි ගුහාවක් නේද යටට තියෙන්නේ. යමන් බලන්න අපි කට්ටියම පොඩ්ඩක්. එයි මේ ඔය දන්නේ නැති ගුහාවල් අස්සේ රින්ගන්න යන්න එපා. ඔය ගුහා අස්සේ මොනවා තියෙනවද දන්නේ නැහනේ. අනේ මේ උඹලට බයයි නම් හිටපන්. අපි යනවා. මේ ගුහාව ඇතුළට විතරක් ඇයි මම මේ හිම වැටෙන්නේ? මට පොඩි බයකුත් දැනෙනවා හොඳේ. මේක මේ හිම තියෙන රටකට යන මොකක් හරි උමම් මාර්ගයක්ද දන්නේ නැහැ. ගොන් කතා කියන්න එපා බං. මට ඕක තමයි එපා වෙන්නේ. හරි යකෝ. ඒක ගැන මං එච්චර හිතලා නෙවෙයි කිව්වේ නිකන් කිව්වේ. ෂේ විතරක් මූණ උඹලන් හැමදේම සීරියස් ගන්නවනේ.
මේ අපි මේ ගමනාව ගහකන්නවත් මරාගන්නවත් නෙවෙයිනි අපි ආපු වැඩේ කළේ යමන්. මේ මොකද්ද බම් මේ මෙතන තියෙන්නේ මේ ලියලා? මෙම ප්‍රහේලිකාව විසඳන්න. වරෙන් මේ ප්‍රහේලිකාව විසඳලා බලමු මොකද්ද වෙන්නේ කියලා. අඩෝ උඹලා ඵලයන් මට දැන් මහන්සියි බා. මම මෙතන ඉන්නවා. මං ටිකකින් එන්නම්කෝ. උඹලා බලන්නම්කෝ විසඳන්න පුළුවන්ද කියලා. මං නම් හිතන්නේ ඕකෙම අපිට දෙයක් හම්බෙයි කියලා. කෝ බලන්න බලමු. නම පහලට චිත්‍රපටියක් හරහට. කියා ඉවර වෙලා අවසන්යයි අයියේ ශබ්ද නගා කියන්න. හරි. අවසන්. ඒ මොකක්ද ඒ සද්දේ? ප්‍රහේලිකාව විසඳලා අවසන් කියෝ ගමන් ට්‍රාස් කළ සද්දයක් ආවනේ බා. බුදු අම්මෝ මෙන්න හොල්මනක්. මේ කවුද මේ ප්‍රහේලිකාව විසඳලා මාව එළියට ගත්ත එක? කොයි නරපණුව මට පෙන්නනවයි නරපණුවව? හොල්මන් අයියේ මෙන්න මේ සුද්දා කියන නරපණුව තමයි ඔයා වෙලීට ගත්තේ. ඕයි කසුන් කියන්න එපායකෝ මොනා කරයිද දන්නේ. අනේ හොල්මන් අයියේ මං ඒක හිතලා නෙවෙයි කරේ. නිකම් ප්‍රහේලිකාව දැක්කා ආසාවට විසඳුවා ඒක. සමාවෙන්න මාව මරන්න එපා. බා මම දැන් උඹට කිව්වනේ මම ඔබ මරනවා කියලා. මොන විකාරද බං උඹලා කියවන්නේ? ඔය කියපන් කිව්වා. මෝ එහෙම එකක් කිව්වේ නැද්ද කසුන්? නෑ යකෝ උඹනේ මේ මෝඩයා වගේ මුග ඉස්සර අනන්න පටන් ගත්තේ. ඒ වගේ වැඩක් නෑ දෝපන් යකෝ දෝපන්. හොට දුවන්න ගිහින් ඇනගත්ත නේද බිත්තියේ? මේ කසුන් නැගිටිනවා ඔයි. අන්න හොල්මන එනවා අපිව මරන්න දුවපා. මුං වගේ ගොම් භූතයෝ ටිකක් නම් මං කවදාවත් දැකලා නෑ. දුවන යකෝ අයියේ දෝපන් දෝපන්.